හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ගොඩ දවසකින් ආව වීඩියෝ එකක් අරගෙන අද අපි යමු ගාඩ්මෝ බලන්න. ඉතින් අපි අපේ ගමන පටන් ගත්තේ හැටන් වල ඉඳන්. ඉතින් හැටන් වලින් ඇවිල්ලා අපි මස්කෙලිය පාරේ යන්න ඕනි ගාඩ්මෝ බලන්න. මේ තියෙන මස්කෙලිය පාරට හැරෙන විදිහ. මස්කෙලිය පාර හරිම ලස්සනයි. මේ තියෙන මස්කෙලිය පාර යනකොට දකින්න හම්බෙන view එක. මේ තියෙන කාසරොය එක. ඇත්තටම අපි දෙන්න හරිම කැමති හරිම ආසා ලස්සන තැනක් මෙතන. ඉතින් සමහර වෙලාවට අපි දෙන්න මෙතෙන්ට ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා ඒ ලස්සන බලලා ආයත යනවා. ඉතින් ඒ තරම් අපි දෙන්න පාත්කලිකව ආස කරන තැනක් තමා මේ තියෙන්නේ. ඔයාලත් සිරිපාද යනකොට මේ පාර හම්බ වෙනවා. ඉතින් මෙතෙන්ට ඒ පාර යනකොට අනිවාර්යෙන් මෙතන බලන්න කොච්චර මහන්සි වුණත් හරිම ලස්සනයි එතන. ඉතින් මේ තියෙන්නේ මස්කෙලිය ටවුන් එක. මස්කෙලිය ටවුන් එකත් පාස් කරගෙන යන්න ඕනි ගාඩ්මෝ යද්දී. මස්කෙලිය ටවුන් එක පාස් කරලා මේ විදිහ පාරකින් තමා අපි ඉදිරියට ආවේ තේවතු මැදින්. ඉතින් මේ පැත්තේ කොහොමත් හැටන් පැත්තේ තේවතු ගොඩක් තියෙනවා. ඒ පාරවල් හරිම ලස්සනයි. ඉතින් මේ තේවතු වල ලස්සන බලාගෙන අපි ගියා ගාඩ්මල් හොයාගෙන. ඒ පාරේ ගියාට පස්සේ අපි ආවේ මේ වගේ පාරකට. ඒ පාර ටිකක් ඇත්තටම පොඩි. ඒත් අපිට වාහන වැඩිපුර හම්බුන්නේ නැහැ. ඊට පස්සේ මේ වගේ පොඩි පාරකට වැටුණා. එතන කෝවිලක් තිබ්බා. මේ පැත්තේ කෝවිල් සුලභ වශයෙන් දකින්න පුළුවන්. කලින් පාර වීඩියෝස් වලත් අපි ඔයාලට පෙන්නුවා කෝවිල් තියෙනවා. හැටන් පැත්තේ කෝවිල් ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ පාරක අපි ඉදිරියට ගියා. ඒ පාරත් ඉවර වුණාම අපිට යන්න ඕනේ මේ වගේ පාරක. ඒ පාරේ ඇත්තටම යන එක ටිකක් අමාරුයි. අපි කලින් පාරත් වීඩියෝ එකක් ගෙනාවා ගල්බොඩ ඇල්ලද්දී ඒ පාරත් ටිකක් අමාරුයි. ඉතින් අපි හිතුවා පාර කොච්චර අමාරු වුණත් අපි ඒ දියලටත් ගියානේ. මේ දියලටත් අපි කොහොම හරි යන්න ඕනේ බලන්න කියලා. ඉතින් තේවතු නැතිනම් මේ වගේ ගල් පාරක අපි දෙන්න ගාඩ්මල් හොයාගෙන ගියා. ඔයාලට පේනවද මෙතන දියැලි දෙකක් තියෙනවා. එකක් ගාඩ්මෝ දියැල්ල, අනික මරේ දියැල්ල. මරේ දියැල්ලට මේ පැත්තෙන් යන්න බෑ. ඒකට එහා පැත්තෙන් යන්න ඕනේ. ඉතින් මේ පේන ගාඩ්මෝ දියැල්ල අර ඇතින් පේන්නේ. අන්න අපි ගාඩ්මෝ දියැල්ල ළඟට ආවා. මෙතනින් එහාට අපිට බයික් එකේ යන්න බැරි වුණා. අපි බයික් එක නවත්තලා බැලුවා අපිට මේ දියැල ළඟටම යන්න පුළුවන් විදිහක් තියෙනවද කියලා. මේ තියෙන්නේ අපි ඈත ඉඳන් ගාඩ්මෝ දියැල්ලේ ගත්ත වීඩියෝ එකක්.
ඊට පස්සේ චුට්ටක් බලද්දී අපිට අඩිපාරක් හම්බ වුණා. අපේ අඩිපාර දිගේ චුට්ටක් ඉස්සරහට ගියා. ඊට පස්සේ ඒ අඩිපාර ඉවරනේ මේ විදිහට ගාඩ්මාර දියැල ගාවයි. මේ තියෙන්නේ ගාඩ්මාර දියැල. ඉතින් ගාඩ්මාර දියැල ලස්සන බලලා ෆොටෝස් ටිකක් අරගෙන අන්න ඉතින් අපි ඒ දියැල ඔයාලත් එක්කත් බෙදාගත්ත දියැල ලස්සන. ඉතින් ආයෙත් දවසක තවත් දියැලක යමු අපිත් එක්ක. අදට ගෙන් එන්නම්. බයි බයි.